කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර වාර්ෂික රන් මහා සටන ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 20 වෙනි වරටයි. මේ දක්වා පවත්වා ඇති මහා ක්‍රිකට් තරග 19න් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය එක් තරගයක් ජයගෙන ඇති අතර ඉතිරි තරග 18ම අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි. මම රන්දිෂ බණ්ඩාරනායක මෙවර රන් මහා සටනේ ඩී.එස්. කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දරන්නේ. මම කණ්ඩායම ගැන කිව්වොත් හොඳ සම්බර කණ්ඩායමක් සිටිනවා. මේ පාර සීසන් එකේ අපි ෆස්ට් ඉනින්ස් 7යි අවුට්රයිට් වින්ස් 2යි මැචස් දෙකක් ඩ්‍රෝ වුණා. එතරම් කිව්වොත් වැඩිම ලකුණු ලාභියා ෂෙවන් වෙල්ගම ලකුණු 860 සීමාව පසු කර සිටිනවා. දෙවෙනියට වැඩිම ලකුණු මියුරු බණ්ඩාර ලකුණු 810, හමීඩ් අෆ්සල් ලකුණු 500 සීමාව පසු කර සිටිනවා. වැඩිම කඩුළු ලාභීන් අතරින් සිටින්නේ ශානල් බිනුක්ෂ කඩුළු 50 සීමාව සිටිනවා. දෙවෙනියට සිටින්නේ මම ලකුණු කඩුළු 40 සීමාවෙදී. අපි ගැන කතා කරොත් හොඳ සූදානමකින් සිටිනවා. හොඳ පුහුණුවෙන් සැසි යනවා මේ දවස් ටිකේම. සර් ගැන කතා කරොත් අපේ එඩිලන් සර් හෙඩ් කෝච්, අසිස්ටන්ට් කෝච්ලා දෙන්නෙක් ඉන්නවා. කවිස සර් සහ දිනර සර් අපිට ලොකු සපෝට් එකක් දෙනවා මේවර රන් මහා සටනට සූදානම් වෙන්න. හොඳ අභියෝගාත්මක තරගයක් දීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම දුල්නිත් සිගේරා මෙවර මහානාම විද්‍යාලයේ පළවෙනි පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායක. රන් මහා සටන පැවැත්වෙනවා කොළඹ මහානාම විද්‍යාලය සහ ඩී.එස්. සේනානායක විද්‍යාලය අතර. ඇත්තටම අපේ කණ්ඩායම ඉතාමත් හොඳ සූදානමකින් සිටිනවා. මොකද මේ පාර 2-day ටූර්නමන්ට් එක තිබ්බා, 1-day ටූර්නමන්ට් එක තිබ්බා. අපේ කණ්ඩායමේ දක්ෂතා අතර සිටින පිතිකරුවන් සිටිනවා. චාමික හිනටිගල, වෙනුර කවිත්‍ර, එෂාන් නිතානගේ, සිතුම් විහඟ. ඒ හැම දෙනාම ලකුණු 400 සීමාව පහු කරලා තියෙනවා. 1-day ටූර්නමන්ට් එකේ වැඩිම ලකුණු ලාභියා, වැඩිම පන්දු රකින්න අපේ කණ්ඩායමේ සිටිනවා. මෙවර පැවති 1-day ටූර්නමන්ට් එක අපරාජිතව අපි ජයග්‍රහණය කරා. ඒ වගේම මෙවර 1-day ටූර්නමන්ට් එකේ වැඩිම කඩුළු ලාභියා, වැඩිම ලකුණු ලාභියා වෙන්නේ මම. ඒ වගේම 2-day ටූර්නමන්ට් එකේ අපරාජිතව අපි ක්වාටර් ෆයිනල්ස් වෙනකන් ආවා. ක්වාටර් ෆයිනල්ස් එක ජය පරාජයෙන් තොරව නිමා වුණා. මේ පාර බිග් මැච් එකට හොඳ සටනක් දීලා දිනන්න බලාපොරොත්තු වෙනවා. දිලන් රාමනායක ඩී.එස්. සේනානායකකම ප්‍රධාන පුරුකරු. මේ අවුරුද්දේ අපේ 19 පාල තරඟාවලිය අපි හොඳින් කරපු කණ්ඩායමක් හැටියට වෙනවා. අපේ තරඟ දෙකක් වර්ෂාවෙන් බාධා මිසත් ක්‍රීඩා කිරීමට හැකි වුණේ නැහැ. ඊට අමතරව අපි ෆස්ට් ඉනින්ස් 7ක් දිනලා තියෙනවා. අවුට්රයිට් දෙකක් දිනලා තියෙනවා. ෆස්ට් ඉනින්ස් 3ක් පැරදිලා තියෙනවා සීසන් එක ඉවරනකොට. ඒ අතරින් අපේ කණ්ඩායමේ පිටි ආරම්භයෙන් ෂෙවන් වෙල්ගම ඉදිරියෙන් ඉන්නවා ලකුණු 850ක් ලබාගෙන. ඒ වගේම මියුරු බණ්ඩාර දෙවෙනි ස්ථානයේ රැඳෙනවා ලකුණු 810ක් ලබාගෙන. හමීඩ් අෆ්ඩාල් 590ක ලකුණු ලබා ගත්තා. ඒ තුන්දෙනා ඉදිරියෙන් ඉන්න. ඒ වගේම ශානේල්, රන්දීෂයි කැප්ටනුයි වයිස් කැප්ටනුයි කඩුළු අතර ඉන්නවා. කඩුළු 50 බැගින් ලබාගෙන තියෙනවා දෙදෙනාම. පන්දු යවි බලානිය ඇත්තටම දඟ පන්දු යවන දෙදෙනා ඉදිරියෙන් අපිට වේග පන්දු යවන දෙදෙනෙක් ඉන්නවා. හමීඩ්, ඕෂධ, චිතුම් තුන්දෙනෙක් ඉන්නවා අපිට සම්බර කණ්ඩායම දෙන. අපි ඇත්තටම කණ්ඩායමක් හැටියට හොඳින් ක්‍රීඩා කරනවා, එකමුතුකමින් ක්‍රීඩා කරනවා. පුහුණුවීම් කටයුතු අපි ඇසිස්ටන්ට් කෝච්ලා දෙන කවිෂ විහංග දෙන්නටම ස්තුතිවන්ත වෙන්න ඕන. හොඳින් පුහුණුවීම් කටයුතු සෑහෙන මහන්සියලා කරනවා. ළමයිනුත් හැම සෙෂන් එකක්ම එන්ජොයි කරනවා. අපි හොඳ ෆයිට් එකක් දෙන්න අපි කණ්ඩායමක් ලෙස ඉස්සරහට තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා. මම සොනාල් දුල්ෂාන් ඇල්වලගේ ප්‍රධාන පුහුණුකරු හැටියට කටයුතු කරනවා කොළඹ මහානාම විද්‍යාලයේ. හොඳ සූදානමක් තියෙනවා අපේ කණ්ඩායම. හොඳ පිතිකරණ අංශයකුත්, ඒ වගේම හොඳ පන්දු බලයනියකුත්, හොඳ තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන ක්‍රීඩකයන් පිරිසක් සිටිනවා. දැනට අපේ කණ්ඩායමේ පිතිකරුවන් හැටියට වෙනුර කවිත්‍ර, සිනෙත් වීරරත්න, සිතුම්, එෂාන්, ගිමන්ත, චාමි කීනටිකල, දුල්නිත් සිගේරා, සනුල් වීරරත්න ඉතාමත් හොඳින් පිතිකරණ අංශයේ යෙදලා තියෙනවා. ඒ වගේම තුන් ඉරියව්වෙන්ම දස්කම් පාපු සිතුම්, සනුල්, චාමික හීනටිකල, තවිරු, ගිමන්ත, වෙනුර කවිත්‍ර ඉතාමත් හොඳින් දස්කම් අතර ඉන්නවා අපේ කණ්ඩායමේ. අද මෙවර තරඟවාරය අපි පළමු කාණ්ඩේ සෑම තරඟයක්ම ඉතාමත් හොඳින් අවසන් කරා. එක තරඟයක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. අනෙක් සෑම තරඟයක්ම පළමුවෙනි මේ ජයග්‍රහණ සහ එක පූර්ණ ජයග්‍රහණයක් සහිතව අපි අවසන් කරා. දානමෙන් පාල නියෝජනය කරපු ක්‍රීඩකයන් දෙපළක් සිටිනවා. චාමික හීනටිකල සහ දුල්නිත් සිගේරා, සනුල් වීරරත්න ශ්‍රී ලංකා 17න් පාල නියෝජනය කරපු ක්‍රීඩකයෙක් සිටිනවා. ඔවුන් තිදෙනා ඇතුළුව ඉතුරු සෑම ක්‍රීඩකයන්ම ඉතාමත් හොඳින් දස්කම් පානවා මෙම තරඟවාරයේ. මෙවර බිග් මැච් එක, 1-day මැච් එක සහ T20 මැච් එක ඉතාමත් හොඳ තරඟයක් අනෙක් කණ්ඩායමට ඉතාමත් හොඳින් ලබා දෙයි කියලා. 20 වැනි රන් මහා සටන මහා ක්‍රිකට් තරගය හෙට කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.